ආයුබෝවන් සුබෝදෑසනක් එල්කේ විදර්මයන් චැනල් එකට සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්නේ 2025 නොවැම්බර් 21 වෙනිදා කාලගුණානාව කියයි. ඔන්න ඉතින් අද නම් විශේෂයි. මොකද නුගේගොඩ රැළියට උදේ නම් කිසිම ප්‍රශ්නයක් නෑ. හැබැයි හවස 2කින් පස්සේ නම් වැස්ස කඩන් හැලෙන්න බොහෝ දුරට ඉඩ තියෙනවා. උදෑසන 8:11 අතර ත්‍රිකුණාමලය සහ යාපනයේ දිස්ත්‍රික්කයට වැසි තත්වයක් පවතින අතර සවස 2 පමණ වන විට අඹගමුව නල්ලතන්නිය කලවාන ගාල්ල අම්බලන්ගොඩ කළුතර සහ කොළඹ ඇතන් කුඩේශවලට වර්ෂාව ආරම්භ වේ. සවස 2:05 අතර පුත්තලම දඹුල්ල කොළඹ විශේෂයෙන් නුගේගොඩ නුවරඑළිය මහනුවර යන ප්‍රදේශ හා ඒ ආශ්‍රිත ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරනවා. මේ තත්ත්වයේ රාත්‍රී 8 පමණ වන විට කොළඹ ගාල්ල මාතර දෙහිඅත්ත කණ්ඩිය බලංගොඩ දිඹුලාගල ගම්පහ කඩවත වරකාපොළ යන ප්‍රදේශවලට ව්‍යාප්ත වන ලක්ෂණ පෙන්වුම් කරනවා. මෙම තත්ත්වයේ රාත්‍රී 11 පමණ වන තෙක් ගාල්ල මාතර තංගල්ල හම්බන්තොට සහ කොළඹ මීගමු යන ප්‍රදේශවලට දක්නට ලැබෙනවා. පෙර දවස්වල පෑවති දැඩි මීදුම් සහිත ස්වභාවයේ ලංකාවට අහිතකල තත්ත්වයක් කීන මතක් කරන්න ඕන. මේ තත්ත්වය ඇති වූයේ කාබන් මොනොක්සයිඩ් ප්‍රමාණය ඉහළ යාමක් බව අපට පෙන්눔 කළද කාල්ගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ හාත්පසින් වෙනත් කතාවක් බව මතක් කරමින් සමුගන්නවා. ඉතින් හෙටත් හමුවන බලාපොරොත්තුවෙන් ගිහින් එන්නම්. ඔබට සුබ අනාගතයක්.